ඔයාටත් මිරේකින් බලද්දී අනේ මගේ ෆේස් එකයි බොඩි එකයි පාට දෙකක් කියලා ෆීල් වෙලා තියෙනවද? ඇත්තටම ඒක ගොඩක් අයට තියෙන නෝමල් දෙයක්. හැබැයි අපි සිම්පල් ටිප්ස් ටිකක් ෆලෝ කරලා ස්කින් ටෝන් එක බැලන්ස් ඇන්ඩ් හෙල්ත් කරගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකට යමු. අපි මුලින්ම බලමු පාට වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපේ ෆේස් එක සන්ලයිට් එකට වැඩිපුර එක්ස්පෝස් වෙන නිසා ටෑන් වෙන එක සාමාන්‍යයි. ඒ වගේම සන්ක්‍රීම් යූස් නොකර බොඩි කෙයා කරන්නේ නැතුව බොඩි ලෝෂන් එකක් යූස් නොකිරීම මේ වගේ කරුණු නිසා ස්කින් ටෝන් එක අන්ඊවන් වෙන්න හේතුවක් වෙනවා. අපි බලමු ස්කින් ටෝන් එක ඊවන් කරගන්න සිම්පල් ටිප්ස් ටිකක්. මුලින්ම ඔයාලා සන්ක්‍රීම් එකක් යූස් කරන්න. ෆේස් එකට විතරක් නෙවෙයි නෙක් එකට, ලෙග්ස් වලට, එතකොට හෑන්ඩ්ස් වලට සන්ක්‍රීම් යූස් කරන්න. ඊට පස්සේ බොඩි ස්ක්‍රබ් එකක් යූස් කරන්න. මේක වීක් එකට එකපාරක් හරි දෙපාරක් හරි කරන්න. මේකෙන් හොඳට බොඩි එක ස්ක්‍රබ් කරාම ඩෙඩ් ස්කින් රිමූව් වෙනවා. ඊට පස්සේ වතුර ගොඩක් බොන්න. ඊළඟට මොයිස්චරයිසේෂන් එකක් යූස් කරන්න. ඩ්‍රයි ස්කින්, ඩාර්ක් ස්කින් ලුක් එකක් තියෙන කෙනෙක්ට පුළුවන් බොඩි ලෝෂන් එකක් උනත් යූස් කරන්න. ඉන්ස්ටන්ට් වයිට්නින් වෙන මැජික් ස්ටික්ස් වලට වඩා හෙල්දි ගෝවින් ස්කින් එකක් තමයි ඉම්පෝර්ටන්ට්. රිමෙම්බර්, පර්ෆෙක්ට් ස්කින් කියලා දෙයක් නම් නැහැ. හැබැයි හෙල්දි ඇන්ඩ් කොන්ෆිඩන්ට් ස්කින් එකක් තියෙන්න පුළුවන්. ඔයාටත් සෙල්ෆ් කෙයා කරන්න ස්මෝල් හැබිට්ස් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක යාළුවන්ට බලන්න ෂෙයාර් කරන්න. එහෙනම් සුබ දවසක්.